අද අලුත්ගම කොහොමත් 40,000ක්වත් ඉන්න ඇතිනේ. වෙනතනේ මම පොලිසියට ගියේ බණට නෙමෙයි. ඔව් ඇයි? වැටවලුත් එක්ක පෙරලයි කියලා හිතුනේ. ඊට පස්සේ අර පන්සල පිළිගන්නෙන් තමයි එන්න උනේ අන්තිමේට. ඔය බෙරහේ විසිවස් කණ්ඩායම් කොහේ බෙර ගහන්නද වෙනවද? මට යා ගන්නත් නැහැ. පොලිස් නිලධාරී මහත්තුරු පුදුම සේවාවක් කරන්න එතුමන්ලගෙන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්වතියනි, ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ කසුන් මාධව සහ සංදීපණී සිල්වා යන අය. අපි දන්නෙත් නෑ මේ කවුද ආරාධනා කරේ කියලා. තාමත් සැකයට තමයි බලන්නේ. ගොඩක් කල්ද කියලා අපිට කොහොමත් මාස 4-5ක්වත් වෙනවා. එහෙමයි කියලා දැන් හිතන්න එපා. හොඳේ මාස එහෙනම් ලබන අවුරුද්දේ මැදදී දිනයක් ගත්තා කියලා. මට ආයේ දිනයක් දෙන්න තියෙන පින්නතුනි 2028 අග. එච්චරටම දායකත්වයේ දෙනු ලබන මෙතුමගේ මීට මාස 8කට පෙර පරලෝ සැපත් ශාමා වීරසිංහ මෑණියන්ට එසේ මහින්ද සිල්වා පියතුමාට මෙන්ම ලයනල් වීරසිංහ පියතුමාට උතුම් වූ නිවන් සුව පතන්ඩත්, එවැගේම සංජු කාවින්ද මගේ අයියට පින් දෙන්නත්, උපන්දිනයේ සවනට ආදරණීය භාර්යාව සංදීපණී සිල්වාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් කියන මේ උතුම් වූ අරමුණු හිතේ තියාගෙන තමයි මේ විදිහේ පින්කමක් කරන්නේ. බණහඬාපු අම්මලා තාත්තලා සියලු දෙනාම සිහිපත් කරගන්න ඕනේ. පින්නතුනි, මේ උදා වෙලා තියෙන්නේ සංසාරේ බොහොම කාලෙකින් ලැබෙන වාග්යවන්ත අවස්ථාවක්. මේ උදා වෙලා තියෙන්නේ පෙර සංසාරේ සිද්ධ කරපු පින් කුසල් වල ආනුභාවයේ ප්‍රතිඵල. සංසාරේ කරපු පින්වලට මේ විදිහට ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ ලබාගත් මිනිසත් භවය තුල අපි මොකද කරන්න ඕනේ? මේක වැඩි කරගන්න ඕනේ, අඩු කරගන්න ඕනේ? මේක වැඩි කරගන්නයි ඕනේ. ඒ වැඩි කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඔය අවස්ථාව ලැබිලා තියෙන්නේ පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ලබා ගන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න එපා. දෙයියන්ට බුදු වෙන්න පුළුවන්. දැන් බලන්නකො මනුෂ්‍යාත්ම භාවය ලැබලා තියෙනවනේ. ඔහොම මිනිසත් භවයක් ලැබුවෙම පින්නතුනේ බෞද්ධයාගේ අවසාන අරමුණ පරමාර්ථය මොකද්ද? නිවන් දකින්න එකනේ. නිවන් දකින්න කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. එහෙම තුන් හිතකවත් තියනවද නිවන් දකින්න ඕනේ කියලා? පින්නතුනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින්නතුනි, නිවන් දකින්න අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින්න පාරමිතා පුරන්න ඕනේ. ඉතින් මම යෝජනා කරනවා පාරමිතා පුරන්න. ඒක හෙට ඉඳන් පටන් ගන්න. දැන් ඔයත් බලයි මොකද්ද මේ පාරමිතා පුරනවා කියන්නේ කියලා. පින්නතුනි, මම මේ කියන්නේ හෙට ඉඳන් සුදු ඇඳලා ගෙවල් වල සිල් ගන්න කියලා එහෙම නෙමෙයි. හොඳේ. හෙට ඉඳන් සූදානම් වෙන්න ඕනේ සිතින් කයෙන් වචනයෙන් සිද්ධ වෙන සෑම අකුසලයක්ම අර බුදුවරු මොකද්ද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේදී සඳහන් වෙනව නේද? අහලත් ඇති මම හිතන්නේ නේ. සබ්බ පාපස්සා කරනම් සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න තියෙන එකම ආත්මය මොකද්ද?
ඉතින් ඇයි නොකර ඉන්නේ නැත්තේ එහෙනම්? කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. කුසල් විතරක් වඩන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි ඉතින් ඒක කරන්නේ නැත්තේ? සංසාරේ කවදනම් අපි ආයේ මිනිස්සු වෙලා උපදීද? මේක ඉතින් කල්ප ගානක් දුක් විඳින්න වෙයි පින්නතුනේ. මිනිස්සුන්ට තියෙන දැවෙනම තැවෙනම බරපතලම ප්‍රශ්න මොනවාද? ඔය ඕකත් ප්‍රශ්නයක් නේ වැස්සේ දෙමිතෙමි බනහන්නේ. මේ මොහොතේ දැවෙන එකම ප්‍රශ්නේ මොකද්ද? වහින එක. ඔය පොඩි උන්නම් පරිස්සම් කරගන්න ඕන. හොඳේ බන හැවුවා කියලා නෑ ලෙඩ හැදෙන්න ගත්තාම. ඒ හින්දා මම මේ ඇඩ් දානවා එහෙම නෙමෙයි. පින්නතුනි මම මේක මට හරි වේදනයි අන්තිමේට මම නෙමෙයි උඩ ඉඳන් මේවා බලන්න ඕනේ මොනවාද? කලන්තේ දාලා වැටෙනවා පොඩි උන් උස්සගෙන යනවා. මං ඉතින් මේ හැමදාම දකින්නේවනේ. ඒකයි මේ අර අවවාදයක් දෙන්නේ. පින්නතුනි හැමදාම මිනිස්සු පුදුම විදිහට දැන් මේ අම්මලාට තාත්තලාට හිතිලා නැද්ද ඔය? අර පුදුම දුකක් මේ ඉපදිලා විඳින්නේ කියලා. මට කියන්න බලන්න මොකද්ද ඔය ජීවිතේ සැපයකට කියලා තියෙන්නේ කියලා. ඔය ජීවිතේ අපි තෝරගත්ත මොකක් හරි දෙයකින් අපි සැනසීලා තියනවද? මේක හොඳයි කියලා කියපු එකක් මොකක් හරි ජීවිතේ ස්ථීරවම සතුටට හේතු වෙලා තියනවද? හොඳයි කියලා අපි සිලෙක්ට් කරපුවානේ අපි තෝරගත්තුවා. මන්නේ මේ අපිට පාරවලක් වෙලා තියෙන්නේ. අපේ විනාශය අපේ දුක අපේ කනගාටුව පිණිස හේතු වෙලා තියෙන්නේ මොකද්ද? අපි කලකදී හොඳයි කියපුවා. අපි කාලෙකදී අපේ කරගෙන තිබ්බුවා. ඒ හින්දා දැන් මම මේ පිට දේවල් ගැන නෙමෙයි කියන්නේ. කලකදී අපි හොඳයි කියලා කරන පව් වැඩ තියෙන්නේ. අපේ තෘප්තිය පිණිස මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ අපි ගැන කියන්නේ. කලකදී මම රුචි විදිහට කරපු කලකදී මගේ සතුට වෙනුවෙන් මම කරපු ඒ සමහර දේවල් කලකදී තමයි මේ සංසාරය. මේ සංසාරේ අපි හරි කැමැත්තෙන් කරපු සමහරක් දේවල් හින්දා අපි හරියට දුක් විඳිනවා පින්නතුනි. මොනවාද අපි කැමැත්තෙන් කරන්නේ? මිනිස්සු හරි කැමැති අකුසල් කරන්න. කවුරුවත් අකමැත්තෙන් පව් කරන කවුරුත් ඉන්නවද? හරි රුචි පින්නතුනි අකුසල් කරන්න. මොනවාද දැන් කරන පව්? මිනිස්සු හරි කැමැත්තෙන්ද අකමැත්තෙන්ද අනුන් ගැන හොයන්නේ. ඔය අකමැත්තෙන් කුණුහරුප කියන කවුරුවත් ඉන්නවද? අකමැති නම් ඉතින් ඔක නොකිය ඉන්න බෑ. ඔය අකමැත්තෙන් පන්සල් නොයා ඉන්න කවුරුත් ඉන්නවද? කවුද කැමැත්තෙන් පන්සලේ ශ්‍රම දාන්නට එන්නේ? කවුද කැමැත්තෙන් ගමේ ශ්‍රම දාන්නට යන්නේ? අකමැත්තෙන් නෙමෙයිද යන්නේ? මිනිස්සු හරි අකමැති පින්නතුනි කුසලයට. කවුද කැමැත්තෙන් ඊයේ පෙරේදා වෙනකොට මම මේ දරුවන්ගෙන් අහන්නේ හොඳේ. දරුවෝ කියපුවාම පොඩි වෙන්නත් පුළුවන්, ලොකු වෙන්නත් පුළුවන්, කසාද බැඳලා වෙන්නත් පුළුවන්, ගැහණු වෙන්නත් පුළුවන්, පිරිමි වෙන්නත් පුළුවන්. කවද්ද අන්තිමේට කැමැත්තෙන් ඔය නේ අම්මලා තාත්තලා හරි පුදුම විදියට වද විඳිනවනේ. මොන දරුවද ගිහිල්ලා අම්මගේ තාත්තගේ කකුල් දෙක අත ගාපු දරුවෙක් ඉන්නවද?
මේ පැතිවල නම් අත ගන්නවත් දන්නෙත් නැහැ මං කියන්නේ අනිත් පැතිවල තියෙන ඒවා. නිකන් ඔය ඔහොම වැස්ස හරි කමන්නේ ඇතුලේ හරි එළියේ හරි මං අපේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ තාත්තලා ඔච්චර වැඩ කරලා එනවනේ එහෙම එනවනේ කොල්ලෝ කවද්ද අප්පච්චි කකුල් දෙක රිදෙනවද කියලා අහලා එහෙම සිද්ධාලේප ටිකක්වත් ගාලා පොඩි කරලා තියනවද සම්මජ්ජාතියකට මේ පැතිවලත් අර බොනවද අනිත් පැතිවල වගේ නෑ සහතිකම දන්නේ නැති ඉඳහන් නෑ මං කියන්නේ ඉතින් අර කෙලලා එනවා නම් මොන කකුල් පොඩි කෙල්ලේද කවුද එක දරුවෙක්වත් ඉන්නවද ඔය හැබැයි මම මේ කියන එකට මේ කියන ඒවා ඇතුළත් වෙන්නේ නැහැ. ඔය අවුරුද්දකට සැරයක් සරමච්චීත්තයක් 60ක් කිරිපිටි පැකට්ටයක් ඒවා ඇතුළත් වෙන්නේ නැහැ මේකට. කවුද මෑතක අම්මගේ සතුට වෙනුවෙන් මගේ කියලා ඔළුව අත ගාපු දරුවෙක් ඉන්නවද? දැන් මම මේ කාගෙන්ද අහන්නේ? දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ. ඒව මොකවත් නැහැ කොහේ හරි චෛත්‍යයකට ගල් දෙන්න යන්න බස් පිටින් ලෑස්ති කරනවා. අම්මා තාත්තා අරුවක් කරන්න එපා කියනව නෙමෙයි හොඳ. ඕනෑවට වැඩියෙන් කරන්න. අර අපි අතින් වෙන අපි බුදුවරු උගන්වන්නේ. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ මේ ලෝකේ කවුද ඉන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නේ. කවුද ඉන්නවා කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ? අම්මයි තාත්තයි. හැබැයි දැන් ඔය දෙමව්පියන්ගෙත් වගකීමක් තියෙනවා. අම්මලා විදියට ඉන්න ඕනේ. තාත්තලා විදියට ඉන්න ඕනේ. බුදුවරු සම කරන්නේ උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ උත්තරීතර නිකලල් චරිතයට අම්මයි තාත්තයි. ඉස්සරලම තාත්තලාට කියලා ඉන්න. ඔය පිය පදවියේ ගෞරවය කෙලස ගන්න එපා. ඔක හරි උත්තරීතරයි. පින්නතුනේ දරුවෙක් හදනවා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨද? පුත්තාවත්තු මනුස්සානං බුදුරු ගන්නන්නේ. දරුවෝ කියන්නේ සම්පත්. දරුවෙක් හදනකොට තාත්තලාට තියෙන්න ඕනේ මෙතෙක් කල් මෙව්ව කරන්න බැරි වුණා නම් කමක් නැහැ. හෙට ඉඳන් කරන්න. ඔය එක ළමෙක් මට කියනවා හාමුදුරුවනේ මගේ ලෝකේ අප්‍රසන්නම මිනිස්සයා තාත්තා කියලා. අප්‍රසන්නම කෙනා කවුද? තාත්තා. ඊට පස්සේ කියනවා මං සංසාරේ පතන්නේවත් නැති කෙනා කවුද? අම්මා. දරුවට අම්මයි තාත්තයි දෙන්නම තිත්ත වෙලා පින්නතුනේ. හේතුවත් තාත්තලාගෙන් අහන්නද? මං ඉතින් මෙව හැම තැනම කියනවා හොඳේ. ගොඩක් තාත්තලා හැදෙනවා පින්නතුනේ. කතා කරලා කියනවා හාමුදුරුවනේ බුදු බවත් වෙයි. හෙට ඉඳන් ගෙදර කතා කරන්න ඕන විදිහ මම ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගේ බණේ. ඔය සමහර තාත්තලා මේ පැත්තේ බොන්නේ නැහැ කියපු හින්දා ලොකුවට නැතුව ඇති ටිකක් මේ කර බොන පැතිවල වැඩි. පැත්තොන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ අනෙක් සේරම පැතිවලට වඩා මෙහෙ බොනවා කියලා. ඔය ඕව නවත්තන්න ඕනේ. බොන්න නොබී ඉන්න බැරි නම් බිව්වත් කමක් නැහැ කියමු. පින්නතුනි අපූර්වට මේ පාර යනවා. මොකද කියලා නෙමෙයි බීලා පාර එනවනේ. පොලිසියෙන් දැක්කත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගානට. ගෙදර ආපු ගමන් අම්මොත් තිරිසනෙක් වෙනවනේ.
එතකොට ඒ වෙරිද? තියෙන පව්කාරකම්. දැන් මම මේ කාටද කියන්නේ? තාත්තලාට. හොඳේ ඕන් තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඩක් ගාලා අහන්න ඕනේ දැන් මේ මම මෙහෙමද කියලා. ඔහොම කරන්න එපා. දෙවෙනි කාරණේ මේකත් තාත්තලාටමයි. කාටද මම මේ කියන්නේ? තාත්තලාට. හොඳේ. මටයි මෙහෙ බණවලට කියනෙකුත් නැහැ මම මේ කියලාම යන්නේ. මම මගේ දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට කී පාරක් කුණු හරපෙන් බැනලා තියනවද? කවුද මේක කල්පනා කරන්න ඕනේ? තාත්තලා. පින්නතුනි අපූර්වට තමන්ගේ බිරිඳට කුණු හරපෙන් බයිනවනේ. කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ බයින්නේ. තමන්ගේ බිරිඳට වෙන ගෑනු මිනිස්සු පාවලා දීලා බයිනවා කවුරු ඉස්සරහද? ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න පුළුවන් කොන්දක් නැති පිරිමින්ට විතරයි. ඕන් දැන් තාත්තලා බලන්න ඕනේ මට පෞරුෂයක් මේ දරුවෝ ඉස්සරහ කුණු හරප කියන්නේ. එහෙම හයිබ්‍රිඩ් වෙන්න එපා. හොඳ පිරිමිකම තියෙන පෞරුෂයක් හෙබි තාත්තා කෙනෙකුට පුළුවන් වෙන්න ඕන මොකක්ද? තාත්තගේ වගකීම දරන්න පුළුවන් වෙන්න ඕනේ. අර කෙල්ල කියනවා හාමුදුරුවනේ අපේ අම්මට අපි එපා වෙන්න හේතුව අපේ තාත්තා. කෙල්ල කියනවා අපේ අම්මා අපි දාලා ගියා අපේ තාත්තා හින්දා. ඇයි? හැමදාම කෙලලෙවිල්ලා තඩි ගහනවලු. කවදාවත් ගෙවල් වල දරුවෝ ඉස්සරහ තබර වෙන්න එපා පින්නතුනේ. කවුද අසරණ වෙන්නේ? තාත්තලාට ලොකු යුතුයකමක් තියෙනවා. ඉස්සරලම දරුවෝ කුණුහරුප ඉගෙන ගන්න කොහෙන්ද? මේ බඩේ ඉන්නකොට බිරිඳට කුණුහරුපන්නේ කතා කරන්නේ නැද්ද? ඔය අදිෂ්ඨාන කරන්න. ගෙදර දරුවෙකුට ඇහෙන්න තෝ කියලාවත් කියන්න එපා. ගෙදර දරුවෙකුට ඇහෙන්න කුණුහරුපයක්වත් කියන්න එපා. මම දැක්ක මම මෙහෙම කියනකොට පහුගිය දවස්වල එක ගුරුවරයෙක් කියනවා එව්ව මේ සාමාන්‍ය වචන එව්ව කිව්වට කමක් නෑලු. කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒසට ඒ වචන වලින් ඊට පස්සේ. කවුරු මොක කිව්වත් කමක් නැහැ. මේ පින්නතුන් කවදාවත් එහෙම කතා කරන්න එපා පින්නතුනේ. අපිට අර විනයෝච සුසික්කිතෝ බුදුවරු උගන්වන්නේ මංගල සූත්‍රයනේ. ශිල්ප ශාස්ත්‍ර විතරක් මිනිස්සුන්ට තිබ්බට මදි හොඳ විනයක් තියෙන්න ඕනේ. බුදුවරු උගන්වන්නේ හොඳ විනයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ කය වචනය හැසිරීම තුලින් තමයි ඒ හික්මීම කොච්චරද කියන එක බලන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය මෙතන ඉන්න කවුරු හරි නැගිටලා කිව්වොත් එහෙම තෝ එළියට ඵලයන් කියලා මොකද වෙන්නේ? රිදෙන්නේ නැද්ද? රිදෙනවා. ඒ වගේ දර ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්න කිව්වෝ. පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? ඒකයි බුදුවරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. කවුද උගන්වන්නේ? බුදුවරු. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. වචනයේ සංවරකම හෙට ඉඳන් හදාගන්න. හිතක් රිදෙනවා නම් කාගේ හරි එක වචනයක්වත් කියන්න එපා පින්නතුනි. අදිෂ්ඨාන කරගන්න අද ඉඳන්. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ඕකේ කෙලවරක් තියෙනවද? ඒ නිසා බුදුවරු දේශනා කරේ අම්මා තාත්තා බුදුන්ට සමානයි. ඒ සමානකම gedara රකින්න. අම්මා තාත්තා හරි උත්තරීතරයි ශ්‍රේෂ්ඨයි. අම්මට තාත්තට පුළුවන් වෙන්න ඕන අර කියන විදිහට ගෞරවයක් ලබන්න පුළුවන් චරිතයක් වෙන්න. මට ඉතින් හිතෙනවා මම මෙව්වා කිව්වට ඇති වැඩකුත් නැති වෙයි.
මොකද මේ ජීවිතය යන පළවෙනි බණ නෙමෙයිනේ. එකටම පුරුදු වෙන්න. අම්මයි තාත්තයි දරුවෝයි ගෙවල් වල හරි ආදරෙන් ඉන්න. ඕකට අමුතුවෙන් මහ දෙයක් කරන්න දෙයක්වත් නැහැ. වචනෙම ඇති. ගෙවල් වල මිනිස්සු බලාගෙන ඉන්නේ මොකක් හරි වුණොත් මරාගෙන කණ්ඩද බේරගන්නද? අය වරදින්න බෑනේ. තලලම දාන්නනේ හදන්නේ. බිරිඳට වරදින්න පුළුවන්. දරුවන්ට වරදින්න පුළුවන්. ස්වාමි පුරුෂයාට වරදින්න පුළුවන්. ඔය මේ පැතිවල බූරු ගහනවද නෑ නේද? මෙහි හොඳයි. බොන්නේ නෑ, බූරු ගහන්නේ නෑ. අනික් පැති වගේ නෙමෙයි ඔය කියන විදිහට. ඔය මේ පැතිවල කොල්ලෝ ගංජා හැම ගහනවද නෑ? සාතික මහන් එව්වත් නෑ. කුඩු අයිස් මෙහි සේරම හොඳයි. ඔය ඔව ගහන පැතිවල තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තෝ කියන වගේ මට හිතෙනවා වෙලාවකට ඔය සේරම මෙහි තියෙනවා කියලා. තිබ්බා හෝ නොතිබ්බා හෝ පුරුදු වෙන්න අපේ තරුණ මහත්තුරු ගෙවල් වල. මේවත් තරුණ පරම්පරාවට හදන්න පුළුවන් දේවල්. මොනවාද හදන්න පුළුවන්? අම්මගේ තාත්තගේ විරසකකම තරුණයන්ට ඇතියගේ. ඔය සමහරක් අම්මලා ඉන්නවා ළමයිට උගන්නලා තියෙන්නේ මොනවාද? තාත්තා දිහා බලන්නවත් එපාලු. උදාහරණත් එක්කම කියන්නම් ඉතින් වෙලා තියෙන හින්දා. මේ පැතිවල අනියන් සම්බන්ධතා තියෙනවා. අනියන් සම්බන්ධතා කියලා කියන්නේ වෙනතුනේ අර කසාද බිරිඳ ඉන්නකොට ඕන් දන්නේ නැත්නම් අහගන්න. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක මොකද්ද? ඒවට තමයි අනියන් සම්බන්ධතා කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ගාවට යන එක ඒවා අනියන් සම්බන්ධතා. ඔය දෙමව්පියෝ වුණාම නම් ඕවා නවත්තන්න ඕනේ. ඒවා බලපාන්නේ කාටද? දරුවන්ට. අම්මලා කියනවා දරුවන්ට තාත්තා කරන වැරදි හැම එකක්ම කාටද අම්මලා කියන්නේ? ඕක පුතේ අද නෙමෙයි එදා ඉඳන් මෙහෙමයි කියලා. එදා ඉඳන් ඒව දරුවන්ට උගන්වනවා මොනවාද? කවදාවත් ඒ වැඩේ කරන්න එපා. තාත්තගේ වැරදි දරුවන්ට කියන්න එපා. මොකද දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්න බෑ. එතකොට දරුවන්ට තාත්තා එපා වෙනවා පින්නතුනේ. ඊට පස්සේ තාත්තලා මතක තියාගන්න. මේක හරි ඛේදවාචකයක්. ගොඩක් ඔය රට යන පවුල් වල මේ ප්‍රශ්නේ ඇති වෙනවා. තාත්තලා උගන්වනවා දරුවන්ට අම්මගේ හැටි. තාත්තට පුළුවන් වෙන්න ඕන අම්මගේ හොඳ කියන්න දරුවන්ට. අම්මට පුළුවන් වෙන්න ඕනේ තාත්තගේ හොඳ කියන්න දරුවන්ට. එතකොට තමයි දරුවන්ට අම්මා තාත්තා ගැන හොඳ හැඟීමක් ආදරයක් ගෞරවයක් ඇති වෙන්නේ. අම්මටයි තාත්තටයි දෙන්නටම පුළුවන් වෙන්න ඕනේ දරුවොත් එක්ක හරි ආදරෙන් ඉන්න. මොකද්ද දැන් ආදරය කියන්නේ? ඔය එක අම්මා කෙනෙක් පින්නතුනේ ඒ කොල්ල දෙකේ පන්තියද කොහෙද? දහම් පාසලට ආවා ළමයා අරයන්ඩ කියලා. මම ඒව මොකටද දැම්මම? දෙමළ පන්තිලු. අර පොඩි එකා ඉස්කෝලේ දෙමළ කියන්නේ කණ එකක්ද මොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉස්කෝලේ දෙකේ දෙමළ පන්ති දාන්න ඕනලු. කවද්ද අම්මලා තාත්තලා අන්තිමට දරුවෙක් වඩාගෙන ඉඹගෙන බදාගෙන ඒ දරු කැක්කුම දැනෙන්න ඇති වෙන්න හිටියේ කවද්ද? දරුවෝ කවද්ද දෙමව්පියොත් එක්ක අම්මගේ තාත්තගේ සෙනෙහස දැනෙන්න හිටියේ? ඔය එක කොල්ලෙක්වත් ඉන්නවද රෑ 10ට කලින් ගෙදර එන?
11යි 12යි. තරුණ මහත්තුරුමව මතක තියාගන්න ඕනේ. පුතේ අම්මලා හරි කැමති මොකේද? අර දරුවෝ කනව දිහා බලාගෙන මේ ලෝකේ සතුටු වෙන එකම කෙනා කවුද? අම්මා විතරයි. තව ටිකක් බෙදා ගන්න කියන්නේ කවුද? ජීවිතේ පුරුදු වෙන්න. අම්මා උයපුවාම බෙදාගෙන රහයි කියලාවත් කන්න. මම මේ බොහොම පොඩි දේවල් කියන්නේ පින්නතුනි මොකද මොකවත් කරන්නේ නැති හින්දා ඕකවත් කරන්න කියලා. ජීවිතේ එකපාරක්වත් කියලා තියෙනවද තාත්තට මගේ තාත්තට මම ආදරෙයි කියලා? ඔහොම නිකන් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න මං කවද්ද මගේ තාත්තට එහෙම කිව්වේ කියලා. එහෙම කියලා දෙනවා. ඔය අර ඉතින් තාත්තලා විදිහට ඉන්න ඕනේ. පුරුදු වෙන්න. අපිට මුළු ලෝකයක් එකපාර හදන්න බැරි වෙයි. මට ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කියනවා මගේ වීඩියෝ කෑල්ලක ස්ක්‍රීන්ෂොට් එකක් එවලා. ඒක මිලියන 5ක් හරි 6ක් හරි බලලා තිබ්බා. පිං සිද්ධ වෙයි හාමුදුරුවනේ මේ මිලියන 5න් 5 දෙනෙක් හැදුනා නම් ඇති කිව්වා. අපිට මේ සේරම හැදියාගේද? බෑ. පළුදු තියෙන කට්ටිය නැති කරගන්න. නැති කට්ටිය ඇති වෙන්න දෙන්න එපා. ඇති වෙලා තියෙන කට්ටිය මකා ගන්න. මොකද්ද පළවෙනි යෝජනාව? අම්මයි තාත්තයි දරුවෝයි එකට හරි ආදරෙන් ඉන්න. හරි ලෙන්ගතුව ජීවත් වෙන්න. හේතු කෝටියක් ඇති. ඔය ඔව්ව සේරම අමතක වෙනවනේ මරුණට පස්සේ. මිනිහත් එක්ක කන්න පොර කන්නේ නැද්ද? දැකලා තියෙනවද අර කකුල් දෙක ඉඹිනවනේ පෙට්ටිය උස්සනකොට. තියන්න තියෙන සුමානයක් විතර ඉඹි බයින්ද කියලා. වඳිනව වලලන්න කියලා නැද්ද? අපරු කෝලා නැද්ද? දැකලා තියෙනවද පවුඩර් එක පීර ඉන්නව? සිද්ධාලේප ටිකක්වත් ගාලා නැහැ ජීවත් වෙලා ඉන්නකොට. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට යාළුවට ඒක දෙන්න මොකද්ද? ආදරය. මිනිස්සු වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දේශනා කරේ මේ පින්නතුන්ට ඔය ලබාගත් දුක්ඛිත ජීවිතය පින්නතුනි ඕක සමෘද්ධිමත් කරගන්න නම් ඔය වල විලක් වෙන්න නම් පවුල කියන ඒකකේ හරි ලස්සනට තියෙන්න ඕනේ. ඒ හින්දා මම අයත් මතක් කරන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා ගෙදර. හරි ආදරෙන් හරි ලෙන්ගතුව ඉන්න. ඔකෝන්නම් අද බලන්න පුළුවන්. දාද පණිවිඩලා ගිහිල්ලා හෙට උදේ නැගිටලා පොල් සම්බෝලයක් විතරක් හදන්න. නැනිකම් මං කියනවට කරන්නෝ. හදලා ඔකට හෙන ලුණු තලියක් කෙලින්න ඕන. තියලා තියන්න. කරුණාව වැක්කිරනවා මඩක්කුවක් පල්ලවලි. නෑ නිකන් මං කියනවට කරලා බලන්නකො. පටන් ගන්න නැද්ද තොට තව සම්බෝලයක් හදා ගන්න බෑ කියලා. පින්නතුනේ අර මං කිව්වේ 1000ක් වැරදි වෙන්න පුළුවන්. හරි කරුණාවෙන් බලන්න පුරුදු වෙන්න. බුදුහාමුදුරුව අපිට උගන්වන්න අසවලා මට බැන්නේය ගැහුවේයනේ පහර දුන්නේය දොස් කීවේය මා රිද්දුවේය මං ලැජ්ජාවට පත් කරාය කමක් නැහැ. බුදුහාමුදුරුව මොකද්ද කිව්වේ? උන්වහන්සේ දේශනා කරේ මෛත්‍රී කරන්න. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඕක කරන්න පුළුවන් මේ ආත්මෙ විතරයි. එනිසා හරි කරුණාවෙන් දේශනා කරන්න. පෞල් සංස්ථාව නම් හරියට නඩත්තු කරන්න වෙනවා.
අපි මොන මට්ටමේ තරාතිරම හිටියත් පින්නතුනි බුදුවරු ඔය ප්‍රශ්නෙට විසඳුම් හෙව්වේ. අපි ජරාවටපත් උන්වහන්සේ දේශනා කරනවා නේද අර ජරාපි දුක්ඛ. අපි ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. මම දන්නවා මෙතන අනිවාර්යෙන් නේ සිංහල බෞද්ධ අපේ කතෝලික තරුණයෝ සෑහෙන්න ඇවිල්ලා ඇති. එනවා. නේ අර බේරු වලින් පොරේ මොකේටද? අදත් අපේ හාමුදුරුවෝ සිහිපත් කරා උන්වහන්සේට බේරෙන්න බෑලු. මුස්ලිම් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා කියනවලු ඒ බණ ටිකක් අපේ කොල්ලොන්ට කියවලා දෙන්න බැරිද කියලා. මේවට මේ ආගමක් જાතියක් තියෙනවද? ධර්මයේ ලෝකවාසී සත්වයාට තථාගතයන් වහන්සේ බෞද්ධ හොයාගෙන ආවද බණ කියන්න කියලා. බණ කිව්වට පස්සේ තමයි අවබෝධයක් ඇති මිනිස්සුනේ. අපිටත් ඕනේ අවබෝධය විතරයි. එතකොටනේ පින්නතුනි මේක ලස්සන වෙන්නේ. අපි කවුරුත් ಜಾති ආගම් ભેදයකින් තොරව වයසට යනවා. අපි ලෙඩ වෙනවා. දැන් ඕකට මුහුණ දෙන්න එපයි කවුරුත් නේ. ඕකට මුහුණ දෙන්න වුණාම අර මම කියපු ටික මුලින් හැදිලා තියෙන්න ඕන අර පවුල. කායික වැටෙනකොට මිනිස්සු මානසිකව වැටෙන්න හොඳ නැහැ. පැත්තන්ට තේරෙන්නේ නැත්තම් තේරෙන විදියට කියන්න. දරුවන්ට හරියන්න මේ ලෝකේ අසරණ වෙන්නේ කවුද? අම්මයි තාත්තයි. ඔය මහත්තයෙක් බාත්රූම් එකක වැටිලා මැරුණා. සල්ලි තියනවද? ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. පින්නතුනේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා. පැය ගාණක් ලේ වහනේ වෙලා මැරලා තියෙන්නේ. දරුවෝ 3 දෙනාම රට. සල්ලි ඉස්ම යන්න තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ නොයා කරන්න දෙයක්වත් නැහැ. මං කියන අන්තිමේට මොන මට්ටමේ හිටියත් වෙනදේ. ජරාවට ව්‍යාධියට පත් වෙනකොට මිනිස්සුන්ට හොඳ මානසික හයියක් තියෙන්න ඕනේ. ඒ මානසික ශක්තිය ඇති වෙන්නේ දරුවන්ගෙන් විතරයි. පැහැදිලිද මං කියන එක? වයසට ගියපුවාම තියෙන එකම හයිය කවුද? මේක තේරෙන්නේ වයසට ගියපුවාමත් විතරයි. හොඳ නිකන් ඔය තරුණ කාලේ හිතන්න එපා ඔය තේරෙන්නේ. එනිසා හරි අපූර්වට ජීවත් වෙන්න. ඊට පස්සේ ජරාවටයි ව්‍යාධියටයි පත් වෙන්න ඔකට වයස් ભેදයක් තියෙනවද? ඔකට වයස් ભેදයක්වත් නැහැ. අර මම පහුගිය දවස්වල ගියා කොල්ලට අවුරුදු 28ක් 30ක් විතර ඇති. දැකලා තියෙනවද පින්නතුනේ අර ගුද මාර්ගේ මොකක් හරි ගැටලුවක් වුණාම අර බඩට බටයක් දාලා පැකට් එකක් එල්ලන්නේ. කොල්ලා කියනවා හාමුදුරුවනේ බුදුරු දේශනා කරපු මේ ජරාවේ ව්‍යාධියේ තියෙන භයානකකම සහ තරම හාමුදුරුවනේ කවදාවත් හිතුවේ නෑලු මේ මල පහ පැකට් එක බඩේ එල්ලගෙන පිගාන බඩ උඩ තියාගෙන බත් කන්න වෙයි කියලා. මොකක්ද මේ ලෝකෙ වෙන්නේ නැත්තේ? හැම දෙයක්ම නියමෙන් හෝ අනියමෙන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අර දැක්කද පෙරේදද පළමුදාද කඩු ගන්නා වෙන්නේ. පින්නතුනේ මමත් පොඩි වෙලාවකින් බේරුණේ නුවරඑළිය බනට යන ගම. උතුවන් කන්දේ බන පරක්කු වුණා. ඔය රොටියක් කණ්ඩන ඔය කඩේට යන්න ඇත්තේ. මැරෙන්න කවුරුත් ඔක රිංගුවද? මොකද උනේ? අර ගල වැටිලා මැරුණනේ මිනිස්සු. අර
බේරුණේ නැද්ද පැය 6කට පස්සේ බිත්ති අසීර වෙලා ඉඳලා ඇඟත් එක්ක හිරි වැටෙනව නේද අහනකොට අපි එහෙමනම් හුස්ම ගන්න බැරුව නෙමෙයි බය වෙලා මැරෙන්නේ නැද්ද ඒ කරපු කියපු නේ සංසාරේ අපි රුචි අරුචිකම් විදිහට කරපුවා කියපුවා විපාක දෙන විදිහ නේ කර්මය තරම් දැඩි කිසි දෙයක් නැහැ පින්නතුනේ බුදුරු දේශනා කරේ නේ අර කම්මං දල්හං කින්ති කරෝමි මේ හැම එකකටම බලපානවා පෙර සංසාරේ කරපු කුසල් අකුසල් මේ මිනිස් වෙලා මේ විදිහට මොකක් හරි යහපත් වැඩක් කරන්න කරපු කුසල් හින්දා කිසිම හේතුවක් මත එකදු අකුසලයක්වත් කරගන්න එපා එකක්වත් කරන්න එපා හොඳට සීල සම්පන්න වෙන්න ඔය අර මේ පැති වල පොල් ගහනවද ඩිංග බැරි වෙච්ච ගම ඔය පොල් බින්දිනව නේද ඒ කියන්නේ ඔය මාළු පිණු යන්න නෙමෙයි මං කියන්නේ අර මේ ඔය කියනව නේද එහෙන ගහපන් ඇඹරියන් කුඩුයන් කුණුයන් ඔය කියන්නේ එහෙම නෑ ඕව නොකිය ඉන්න පුළුවන් එකම ආත්මෙ මොකද්ද බල්ලොන්ට බලල්ලොන්ට මෙව කිව්වට තේරෙනවද බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ කණ්ඩපයින් නැද්ද වෙනතුනි මනුස්ස ආත්මේ තියෙන්නේ කණ්ඩපයින්ද නෙමෙයි එව්වට ඕන තරම් ත්‍රිසං ලෝක තියෙනවා ඔය කණ්ඩපයින් එක නවත්තන්න ගෙවල් වල ගම් මිනිස්සුන්ට පොඩ්ඩ බැරි වෙන්න බෑනේ මරාගෙන කණ්ඩනේ හදන්නේ බොහොම පුංචි දේවල් කවදාවත් කුලප්පු නම් වෙන්න එපා ඔය දැන් මෙහෙම කියනකොට කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕන කාටද කේන්තියන් අයිතිකාරයාටද වටපිටාවටද සේරම චච්චොක් ගාලා අර පැත්ත බලනවා ඔය කැත පුරුද්ද නවත්ත ගන්න ඔය පුදුම රුදාවක් තියෙනවනේ අනුන්ගේ දේවල් හොයන්න ඔය නවත්ත ගන්න ඕව කවුරුත් එහෙමයි දැන් මෙතෙක් වෙනකන් කුණුහරුපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද කාටද බැනලා තියෙන්නේ අනුන්ට නෙමෙයිද පව් පිරෙන්නේ අනුන්ටද මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා පව් පුරව ගන්න පැහැදිලිද මං කියන එක මිනිස්සු වෛර කරන්නේ කාටද ඔයත්තු කවදාවත් ඔයත්තුන්ට වෛර කරගෙන තියෙනවද මොකටද පින්නද අනුන්ට වෛර කරන්නේ මේකේ මේ එදිරිවාදිකම් කරලා බේර ගන්න පුළුවන් එකක් තියෙනවද එහෙම මේ වෛර පිරිමහල ගන්න මොන හරි තියෙනවද මේ හුටුස් ගාලා මැරෙනවා හොඳේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන් බණ අහනකොට ඔයත්තු මැරෙන්න පුළුවන් මේක එච්චරම අවිනිශ්චිතයි පින්නතුනේ තව එකක් අහන්නද මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද අපිට ඊර්ෂ්‍යා කරගන්නවද කවදාද මේ අර මේ පැත්තේ වල ඉන්නවද ගතු කියන පද හදන කේලම් කියන මිනිස්සු නැතු ඇති මතක් වෙනවද අපේ ගමේ අහවලා වයි කියලා සමහරු ඉන්නවා රැකියාවක් විදියට වන්න ඔන්ලයින් ගහනවා ගම් වල ඉන්නවනේ මොකක්ද ඉතින් ඊර්ෂ්‍යාව මිනිස්සුන්ට මුදිතාව කියන එක තියෙන්න ඕන පින්නතුනේ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද අනුන්ටනේ පව් පිරන්නේ කාටද මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරන්න අපිට පව් පුරව ගන්න ඔය දරුවෙක්වත් විභාගයකින් පාස් වෙන්න බෑනේ පුපුරනවා රස්සාවක්වත් හම්බෙනවට කැමති නැහැ මං හිතනවා මෙතන ගාමන්ට් වල මොකක් හරි රස්සා කරන කට්ටිය ඇතිනේ ඔය
එක පොලිසියක OIC මහත්තයෙක් කියනවා මේ පොලිසිය එහෙම නැතුව ඇති හාමුදුරුවනේ පුළුවන් නම් කියන්නලු මේ උන්ට කේලම් කියන එක නවත්තන්න කියන්නලු මිනිස්සු පුදුම විදියට කියන ගතු ගොඩවල් කවුරු ගැනද අපි රැකියාව කරන තැන අපේ ආයතනයේ ප්‍රධානියාට කවදාවත් අපිත් එක්ක වැඩ කරන කෙනෙකුගේ හොඳක් කියලා තියෙනවද? ඔය සමහරව ඉන්නවා අර මුට්ටි කියන මොනවද ඒකට කියන්නේ? අර ගොටල්නවා කියන්නේ. ඒකමයි වැඩේ. ඕව කරන්න එපා. මට ගාමට එකකින් කියනවා HR මැනේජර් හාමුදුරුවනේ මේක සුපර්වයිසර් කෙනෙක් එක සේවකයෙක් කියලා නෑලු. අහවල්ලු හොඳට වැඩ කරනවා කියලා. කබඩ් 4ක් පෙන්නලා කිව්වා. ඔය තියන්නේ හාමුදුරුවනේ සේරම නිර්නාමික පැමිණිලි. අඩුපාඩු වැරදි. පුරුදු වෙන්න පින්නතුනේ අනේකාගේ හොඳ කියන්න. මේ බණෙන් මොක නෑහුවත් කමක් නෑ. හෙට ඉඳන් පුරුදු වෙන්න මිනිස්සුන්ගේ හොඳ කියන්න. එතකොට කවුරුත් සතුටින් කවදාවත් කිසි කෙනෙකුට රිදවීමේ චේතනාවෙන් අවාසියක් අවඩක් පාඩුවක් කිරීමේ චේතනාවෙන් කිසි දෙයක් කියන්න එපා. පුරුදු වෙන්න. මිනිස්සෙකුට වචනකින් හරි සංග්‍රහයක් කරන්න තියෙන එක මාත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම ඉතින් ඕක කරන්න. ඒක මේ ආත්මෙම කරන්න. බින්නතුනි මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. සූස් ගෑවට වඩන්න වෙලාව යනවා හොගාලා. මට වෛද්‍යවරු කියලා තියන්නේ අදත් අපේ නායක හාමුදුරු කෙනෙක් කිව්වා විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. හේතුව මං කොහොමද දවසට බණ 4ක් විතර කියනවනේ. අද මේ කියන 3 වෙනි එක. හෙට උදෙත් තියෙනවා, දවල්ුත් තියෙනවා, හවසත් තියෙනවා. අනිද්දා බලංගොඩ යන්න ඕනේ. පන්සල් යන්න තව දවස් 5ක් විතර යනවා කොහොම. ඔයත් කීයටද ගෙදරින් පිටත් උනේ? කොහොමත් 4ට 5ටවත් එන්න ඇතිනේ. සමහරු 2 ඉඳන් ඇති. මම හැමදාම මග එක වචනයක්වත් අපතේ දාන්න එපා. හරි පරිස්සමට ඉන්න. පව් සිද්ධ කරගන්න වැඩ කරන්න එපා. මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ. හැම වෙලේම අනෙකගේ යහපත දකින්න. අපිට කේන්ති යන්නෙම අපේ වැරදි වලටද අනුන්ගේ වැරදි වලටද? අනුන්ගේ වැරදි වලට. දැන් අපි හිතමුකෝ එළියේ කට්ටිය කෑ ගහනවා කියලා. මේ මට කේන්ති ගිහින් හරියනවද? මම මොනවා කරන්නද ඉතින් එළියේ කට්ටිය කෑ ගහනවට? ඉතින් ඒක කෑ ගහන එක කාගේද? මෙතන කවුරුත් කෑ ගහන්නේ නැහැ. මං කියන්නේ ඇවිස්සන එක කාගේ වැඩක්ද? ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් මේ වැස්සෙත් ඇහෙන්නේ ෆෑන් එකේ සද්ද නෙමෙයිද? අද අලුත්ගම පිළිගැනීමේ කතා මොකවත් නැහැ. ඇයි? මිනිස්සු පාලනය කරගන්න බැරුව මයික්‍රොෆෝනේ අතට අරගෙන සාදුකාර දෙන්න කිව්වා විතරයි පින්නතුනේ. මීයට පිම්බවාගේ නමස්කාරය විතරයි ඊළඟට ඇහුනේ. මේ ධර්මයේ තියෙන හාස්කම නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට ධර්මයෙන් තොර සරණක් නැහැ. එනිසා අර පිළිගන්න අනුන්ට කරන දේවල් අපිට වෙනවා. යහපතක් සිද්ධ කරොත් සත්තයි යහපතක් වෙනවා. අයහපතක් සිද්ධ කරොත් අරනේ දිට්ඨි
ditta dhamma vedaniya karmaya මේ ආත්මෙම විපාක දෙන්න පුළුවන්. මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට හරි සතුටින් මැරෙන්න ඕනේ. අන්තිම මොහොතේ ඉන්නකොට අපිට මතක් වෙන්න ඕනේ කවදාවත් කිසි කෙනෙකුට කිසි වැරද්දක් කරලා නැහැ කියලා. ඔහොම ඉන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. හාමුදුරුවන්ට වැඩිහිටියන් ගරු සත්කාර කරන්න ඔය තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. ඔය එක එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ. ඔය පොඩි උන්ගේ සමහරක් උන්ගේ කටවල් දැන් අරලා බැලුවා දුම්කල ගොඩවල් පුරලා තියෙන. පුදුම දෙයක් නේ වෙලා තියෙන්නේ. මේ පැත්තේ කොල්ල ගුලි කනවද නැහැ? නෑ ඒව දැන් අර ඩිලිවරිත් කරනවන්නේ. හරි වසංගත මෙව්ව. ළමයි බත් කන්නේ නැහැ. අම්මලා කියනවා හාමුදුරනේ කාමරේට ගිහින් දොරවා ගත්තාම එළියට එන්නේ නෑලු. ඉවරයක් නෑනේ ෆෝන් එක බොනවනේ මේ ළමයි. එනිසා සත්පුරුෂ දුවලා පුතාලා මතක තියාගන්න. ජංගම දුරකථනයේ පුතේ පිළිකාව. පොඩි උන් ගේම් ගහන්න බැහැ වෙලා ඉන්නේ. වීඩියෝ ගේම් මේ පැත්තෙන් නම් ගහන්නෙත් නැතුවද යෝවා. ඔය ළමයි ජංගම දුරකථනයේ පාවිච්චි කරන්නේ නැති විශිෂ්ට අවස්ථා දෙකක් තියෙනවා. මොනවාද? එකක් නානකොට අනිත් එක බුදිනකොට. අනික් හැම වෙලේම මොකද කරන්නේ? මෙවුන්ගේ අතේ ෆෝන් එක පොඩි උන්ගේ. ඔක පුතේ පාලනයක් වෙන්න. යාළුවොත් එක්ක ගිහිල්ලා ඔය ඉරිදට බලන්නකො ටවුන් එක. මේ අම්මා තාත්තා ණයට පන්ති කාඩ් එකේ සල්ලි ඉල්ලලා දෙන්නේ. කොල්ල බොණ්ඩ යන්න ලෑස්ති වෙනවා. ඔය මුහුදවල් අයිනේ පාලම් අයිනේ ඔය හරියනවද? මෙව්ව කරන්න කාලයක් එනවා. මං කියන්නේ හම්බ කරන කාලේ තමන් වියදම් කරන්න. අම්මගේ තාත්තගේ සල්ලි වලට සාධාරණයක් කරන්න. ඔය එක එක වැරදි දේවල් කරන්න එපා. හොඳට ඉගෙන ගන්න. මම ඔය ඉතින් ඔය හරි දුකයි තෙමෙනකොට මොකද කරන්නේ? ඔය ඉතින් යන්නෙත් නැහැනේ. ගෙවල් දොල ගමට පන්සලට අම්මා තාත්තා දරුවොත් එක්ක එන්න පන්සලට බෝමලු අමදින්න. අම්මයි තාත්තයි දරුවෝ එක්ක ඇවිල්ලා යම් පුතේ කියලා ගිහින් චෛත්‍ය මලු අමදින්න. වෙනතුනේ මේ සමම්පිච්ච පඳුරු 15ක් විතර දරුවොත් එක්ක ඇවිල්ලා පන්සලේ හිටවන්නකො මොකේද? බුදුහාමුදුරන්ට පූජා කරන්න. වින්සිත වෙන්නේ නැද්ද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ කොටසක් හරි කැප කරන්න. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. ඔයත්තන්ට දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තරුණ මහත්තුරු එක්කහුව වෙන්න ඕන. මේ නගරේ මේ වටපිටාවේ මත්ද්‍රව්‍ය නැති වෙන්න ඕන. ඒවා විකුණන උදවිය විකුණන එක නවත්තන්න ඕන. කොල්ලෝ කුඩු ගහන එක නවතින්න ඕන. හැන්දෑවට එක්කහුව වෙලා ගංජා ගහන එක නවත්තන්න ඕන. පොඩි උම් හරියට පෙති බොනවා. අපචාර එමටයි මේවා නවතින්න ඕන පින්නතුනි. සනසීමෙන් ජීවත් වෙන්න පරිසරයක් තියෙන්න ඕන. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය වියදම් කරන සල්ලි වලින් හොඳට කෑවනම් මොකද වෙන්නේ?
නරකද සිගරට් එකක් බොනකොට බිත්තර ගෙඩි 3ක් අරන් කඩලා එක්ක බීපන් එක්ක තම්බලා කෑවනම් මොකද වෙන්නේ? මේ කොල්ලොන්ගේ ඇඟවල් කෝටු කෑලිවා ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. දෙපැත්තෙන් අල්ලා මිරිකියාගෙන දැන් ඉන්න පැටව. පණ නැහැ. ඒ වුණාට ළමයි පෙතිබනවා හරියට. විකුණන මිනිස්සු මේවා නවත්තන්න ඕනේ. ඉස්කෝලේ යන ළමයි ගණ්ඩ දෙයක් නැහැ. සමහර කොල්ලෝ කියන උදේට බීඩියක් නැත්නම් වැසිකිලි යන්නේ නැලු. මොන්න ලැජ්ජ නැති වැඩද? ඒ මට්ටමටපත් වෙලා පොඩියෝ. මෙවුන් දුංකල හොඬු ගණන් කටේ පුරවගෙන ඉන්නේ. පුතේ ඔවා නවත්තන්න ඕනේ. තරුණයෙක් එක්කවෙන්න. බණ කියනවා වගේම තරුණයෙක් එක්කවෙන්න. කිසි කෙනෙකුට ඔවා කරන්න දෙන්න එපා. සේරමල්ලා පොලිසියට බාර දෙන්න. මෙව පොලිසි වලටම කරන්න බෑ. මම මහා විශිෂ්ට දෙයක් දකින්නවා දැන්. මේවා නවත්තන්නේ පාවිච්චි කරන මිනිස්සුද විකුණන මිනිස්සුද? විකුණන කොල්ලෝ නවත්තනවා. මට පොරොන්දු වෙනවා. මට පොරොන්දු වෙනවා. එනිසා මං හරි කරුණාවෙන් ඉල්ලනවා. අපි සේරම එක්ක වෙලා මේවා නවත්තමු. අම්මලා හැදෙමු. තාත්තලා හැදෙමු. සේරම මෙහෙම කරනකොට මේ මුළු රටම හැදෙනවා. එතකොට හරි පහසුයි නිවන් දකින්න චතුරාර්ය සත්‍යෙන් බණහන්න. ඒ සඳහා යන ගමනට මේ සියලු දෙනාට ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාවේ දායකත්වයේ ධරණේ කසුන් මාධව සහ සංදීපනී සිල්වා යන අයට අනේක වාරයක් පින් අයිති වේවා. මාස 8කට කලින් මිය ගිය ශාමා වීරසිංහ මෑණියන්ට එස්.ඒ. මහින්ද සිල්වා පියතුමාට ලයනර් වීරසිංහ පියතුමා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු මියගිය ඇත්තන්ට පින් අයිති වේවා. මිට පෙර මියගිය සෙනෙහබර මගේ අයියට පින් සිද්ධ වේවා. උපන්දිනයේ සමරන ආදරණීය භාර්යාව සංදීපනී සිල්වාට දීර්ඝායු භාවය ලැබේවා. පින්කමට හයියක් වෙච්ච පන්සලේ හාමුදුරුවන්ට දීර්ඝායු භාවය ලැබේවා. පින්කමට උදව් කරපු සියලු දෙනාටත් බණහඬ ආපු අම්මලා තාත්තලාටත් මියගිය ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් දරුවන්ටත් පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගන්න මේ පින් සසරට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා.